දැන් අපි මේ ඉන්නේ ලංකාවේ දෙවෙනි යට උසම කන්ද වන කිරිගල් පොත්ත මම්පෙතේ. මෙතන මට දකින්න තියෙනවා යුලොක්ස් යුරෝපියස් කියන ආක්‍රමණශීලී ශාකය. මෙට කලක ඉහතදී මෙම මුළු පරිසර පද්ධතියම වසාගෙන පැතිරීලා තිබුණා. නමුත් විවිධ ස්වේච්ඡා සංවිධාන මගින් යුලොක්ස් යුරෝපියා කියන ආක්‍රමණ ශාක විශාල ප්‍රමාණයකින් මේක කරවලා ඉවත් කරා. නමුත් තවදුරටත් මේක ඊළඟ පරම්පරාව දැන්ට පැතිරලා තියෙනවා. නැවතත් පැතිරීගෙන යනවා මේ පරිසර පද්ධතියේ. මෙතන මේ අපිට දකින්න පුළුවන් තරමක් විශාල ගහක් ඉතුරු වෙලා තියෙනවා යුලොක්ස් යුරෝපියා. නමුත් ඊට අමතරව මේ මම්පෙතේ සහ මේ පරිසර පද්ධතියේ තැන් තැන්වල තවදුරටත් යුලොක්ස් යුරෝපියා කියන ඉන්වෙසිව් ප්ලාන්ට් එකේ මත ආක්‍රමණශීලී ශාකය පැතිරලා තියෙනවා. ස්වේච්ඡා සංවිධාන වලින් ඉල්ලා සිටින්නේ මේ ඊළඟ පරම්පරාව ඇතීම නැවැත්වීම සඳහා දිගින් දිගටම අපිට සිද්ධ වෙනවා මේ ආක්‍රමණශීලී ශාකවල ඊළඟ පරම්පරාව මේ පරිසර පද්ධතිය ඉවත් කිරීම. ඒ සඳහා සියලු දෙනාට ආරාධනා කර සිටිනවා අප පරිසර සංවිධාන සමග එකතු වෙන්න කියලා මෙවැනි ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමට ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් ඔස්ට්‍රෝයිපටෝරියම් කියන ආක්‍රමණශීලී ශාකයක් අපි එයාත් යම් තාක් දුරට ඉවත් කරා. නමුත් තවදුරටත් මේ ආක්‍රමණශීලී ශාක වශයෙන් හඳුන්වන මෙම ශාකය යුලොක්ස් යුරෝපියා ඉතුරු වෙලා තියෙනවා. ඒකත් මෙම පරිසර පද්ධතිය ඉවත් කිරීම අනිවාර්යෙන් සිදු කර යුතුයි.